hello guys. තවත් මෙන්න චූටිම චූටි වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා. රුමේෂ් ප්‍රොඩක්ෂන් තුලින් අපි බලමු. මේක අద్భుත සිදුවීමක් guys. මෙතන රාත් 12න් පස්සේ කට්ටියන්ට යන්න බෑ. කට කතාවක් නෙමෙයි ඒක ඇත්තම සිද්ධියක්. මෙතන රාත් 12න් පස්සේ යන්න බෑ. මම මේ ඉන්නේ කොහෙද කියලා ඔයාලා දන්නවද? දන්නේ නැහනේ. මං ඉන්නේ මේ සෝන් භූමියකට. මේ සෝන් එක මං ඉන්නේ. ඉතින් කට්ටිය කියනවා මෙතන එක කට්ටිය ඉතින් ගමන් කරනවලු. ඒක බොරුවක් දන්නේ නැත්තත් දන්නේ. අපි ඊළඟ වීඩියෝ එකේ මම එකක් ගේනවා. අනිවාර්යයෙන්ම ඔයාලට ඒක මම පෙන්වන්න සූදානම් කරනවා. මේක මොකද්ද මෙතන කතාව කියන්නේ? මෙතන ඉන්නව පමණක් කට්ටිය එක වර්ගයෙන් ඉන්නව පමණක් කට්ටිය. ඉතින් දන්නේ කොහොම මොන විදියට මේක වෙනවද කියලා. හැබැයි බලන්න මේ තනින් තන මොකද්ද මේ මිනිස්සු කරපේවා. මේ තනින් තන වල පේනවාද මේ තනින් තන බිස්කට් පැකට් එහෙම ආයේ බෝතල් ආයේ වතුර බෝතල් මොකද්ද මේ කරන්නේ මේ මිනිස්සු. ඒ කරන්න හොඳ නැහැ මේ පරිසරය. මේ ඒ කට්ටිය ගිහිල්ලා තියෙන තැන ඒ තැනට අපි මුකුත් කරන්න හොඳ නැහැ. ඒ මොකද අපිටත් ඒක පව් සිද්ධ වෙනවා. ඉතින් ගයිස්ලම කියන්න මෙහෙම කරන එක හොඳයිද කියලා. මේකේ තව අමුතු දේවල් පේනවලු හවස් වෙද්දි. දැන් නම් මුකුත් නැහැ. ඔයාලට පේනවද දන්නේ නැහැ. දැන් නම් මුකුත් නැහැ. හැබැයි මං හිතන්නේ මගේ ගාව මගේ පිටිපැත්තෙන් කවුරු හරි ඉන්නට මං හිතන්නේ නැහැ. හැබැයි නමුත් මෙතන අద్భుත දේවල් සිදු වෙනවලු. මට නම කියන්න බෑ. මාත් මේ වෙලාවේ මේ වීඩියෝ එක කරන්නේ ගොඩක් හවස්ලා. දැන් හරියටම 6 විතර වෙලා. මේ 6යි 11 වෙලාව. ඒ කියන්නේ හවස 6යි 11 වෙලාව. මම දන්න මගේ පිටපැත්තේ කවුරු හරි යටි. ඒකට කමන්නේ. මම මේ වීඩියෝ කරන්න බය නැහැ. කියන්නේ අට්ටියන් කියන්නේ මේ වගේ දේවල් වෙන්න දෙන්න එපා. මේ සෝන් භූමිය වල මේ වගේ අපිට ජවුව දාන්න දෙන්න එපා. ඒක අපිට පව් සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට කියන්නේ මෙච්චරයි. තාත් වීඩියෝ එක හම්බෙන්න දවසේ. බයි. ඉතින් guys මේ වීඩියෝ එකටත් කමෙන්ට් එකක් ලයික් එකක් ෂෙයා පාරක් දාන්නම්. ඉතින් තව වීඩියෝ එකකින් දවසක හම්බෙමු. බයි. යොහාන් වීඩියෝ ටීම් හැමෝටම ජය වේවා.